දවසක් ඔයාලා හැමෝටම. අද මම මේ වීඩියෝ එකෙන් අරගෙන ආවේ බර අඩු බබාලට ලේසියෙන්ම හදලා දෙන්න පුළුවන් නිකන් තලපයක් නෙමෙයි, රසයෙන් සහ ගුණයෙන් පරිපූර්ණ වට්ටක්ක පියෝරි එකක්. ඉතින් මෙපමණ ගුණයෙන් යුතු වට්ටක්ක පරිපූර්ණ ආහාරයක් විදිහට බබාලට ලබා දෙන්නේ කොහොමද කියලා අපි දැන් බලමු. මුලින්ම අපි වට්ටක්ක ටික මේ වගේ කැබලි වෙන්න කපා ගන්නවා. ඊට පස්සේ පොල් බෑයකින් පොල් කාලයක් වගේ ගාගෙන ඒකෙන් උකු පොල් කිරි ටිකක් මිරික ගන්නවා. දැන් අපි මේකට හොඳින් සෝදලා පිරිසුදු කරගත්ත ගොටුකොළ ටිකක් එකතු කරගන්න ඕනේ. ඔයාට ඉන්නේ අවුරුද්දකට අඩු බබෙක් නම් ගොටුකොළ 6ක් 8ක් වගේ එකතු කරගත්තාම ප්‍රමාණවත්. දැන් මේ ගොටුකොළ ටික බෙන්ඩර් ජාක් එකට එකතු කරගෙන අපි ඒකට උකු පොල් කිරි ටිකත් එකතු කරගන්නවා. ඊට පස්සේ අපි මේක හොඳට බ්ලෙන්ඩර් කරගන්න ඕනේ. දැන් මේ තියෙන්නේ අපි බ්ලෙන්ඩර් කරගත්ත ගොටුකොළ මිශ්‍ර උකු පොල් කිරි එක. දැන් මම මේකට කපාගත්ත තලපත් මාළු ටිකක් එකතු කරනවා. ඔයාට මෙතනදී වෙනත් ඕනෑම මාළු වර්ගයක් සත්ත්වමය ආහාරයක් එකතු කරගන්න පුළුවන්. දැන් අපි කපාගත්ත වට්ටක්ක සහ මාළු හොඳින් ස්ටිමර් කරගන්න ඕනේ. හොඳින් තැම්බෙනකන් විනාඩි 20ක් පමණ. මේ තියෙන්නේ අපි ස්ටිමර් කරගත්ත වට්ටක්ක සහ මාළු. දැන් ඔයා මේ ටික හොඳින් පොඩි කරගන්න ඕනේ. ඒක ඔයාගේ බබා කන්න කැමති විදිහ අනුව කරගන්න ඕනේ. මාස 10ට අඩු බබෙක් නම් ඉන්නේ බ්ලෙන්ඩර් කරලා වුණත් දැන් ඔයාට මේක දෙන්න පුළුවන්. දැන් අපි ගොටුකොළ මිශ්‍ර පොල් කිරි එක ලිපේ තියාගන්න ඕනේ. හොඳට පැසීගෙන එනකොට අපි ඒක බා ගන්න ඕනේ. දැන් අපි හදාගත්ත බබාගේ කෑම එකට මේ ටිකත් එකතු කරගන්න ඕනේ. දැන් අපි ඒ ටිකත් හොඳින් කලවම් කරගමු. දැන් මම මේකට ගම්මිරිස් කුඩු ස්වල්පයක් එකතු කරනවා. ඔයාටත් ඔයාගේ බබා කන විදිහට ගම්මිරිස් කුඩු ස්වල්පයක් එකතු කරගන්න පුළුවන්. අවුරුද්දකට අඩු බබාලට ලුණු එකතු කරන්න එපා. අවුරුද්දට වැඩි බබාලට ලුණු චොට්ටක් මේ විදිහට එකතු කරගන්න පුළුවන්. ඔන්න පෝෂණ ගුණයෙන් පරිපූර්ණ වට්ටක්ක පියෝරි එකක් අපි දැන් හදාගෙන අවසන්. අපි වට්ටක්ක බබාලට දෙන්න ඕනේ ඇයි සහ එහි පෝෂණ ගුණය කොපමණද කියලා බැලුවොත් සාමාන්‍යයෙන් තැඹුව වට්ටක්ක ග්‍රෑම් 250ක කැලරි ග්‍රෑම් 50ක් වගේ අඩංගු වෙනවා. ප්‍රෝටීන් ග්‍රෑම් 2ක් මේදේ 0.2ක් වගේ අන්තර්ගත වෙනවා. මෙහි කාබෝහයිඩ්‍රේට් ග්‍රෑම් 12ක් වගේ වැඩි වශයෙන් අන්තර්ගත වෙනවා. එයිනොත් ග්‍රෑම් 3ක් වගේ අන්තර්ගත වෙන්නේ තන්තු. විටමින් A බහුල ආහාරයක් වෙන වට්ටක්කවල විටමින් E, විටමින් C, විටමින් B2 අන්තර්ගතයි. ඒ වගේම පොටෑසියම්, යකඩ, මැග්නීසියම්, කොපර් වැනි khනිජත් මෙහි අන්තර්ගතයි. ඉතින් චූටි බබාලට රසයෙන් සහ ගුණයෙන් ඉහළ ආහාර වේලක් අරගෙන අපි ආයෙමත් එන්නම්. ඔයාලා අපේ වීඩියෝ වලට කැමති නම් අපේ YouTube channel එක subscribe කරන්න කියලා තාදරෙන් ඉල්ලනවා. ගිහින් එන්නම්. හැමෝටම සුබ දවසක්.